මේ තියෙන්නේ ඒ ගොඩනැගිලි සංකීර්ණයේ තවත් පැත්තකින් දර්ශන මම හිතන්නේ අර ඈත බෝඩ් එකේ සඳහන් වෙලා තියෙන්නේ පැල්පොළ විපස්සී හාමුදුරන්ගේ මැදිහත් වීමෙන් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තමයි ඒක විවෘත කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ වටිනා ගොඩනැගිලි ඒවා දැන් කඩා බිඳිලා ගිහිල්ලා විනාශ වෙලා. ඉතින් අර තියෙන මේ වගේ තවත් වටිනා ගොඩනැගිල්ලක් මෙහි නැවතීමේ පහසුකම් පවා තිබිලා තියෙනවා. මෙතන තියෙන්නේ විශාල ලිඳක් මේ වතුර ටැංකි නාන්න ගත්තුවා. ඉතින් පානදුරේ වගේ ප්‍රදේශයක මේ වගේ පර්යේෂණ මධ්‍යස්ථානයක් කෞතුකාගාරයක් ළමයින්ට අධ්‍යයනය කරන්න භාෂා මධ්‍යස්ථානයක් හැටියට මුනිදාස කුමාරතුංග මහත්මයා රටට දායාද කරපු දේවල් මේ සියල්ලම මං හිතන්නේ දැන් නොසැලකිල්ලට භාජන වෙලා වසර ගණනාවක් තිස්සේ. ඉතින් අලුත් ආණ්ඩුවේ සංස්කෘතික අමාත්‍ය සුනිල් සෙනවි එමෙතුමාට අපි මේක යොමු කරනවා. එතුමාගේත් වගකීමක්. එතුමා උගතෙක් බුද්ධිමතෙක් හැටියට අපි කල්පනා කරනවා මේවට මැදිහත් වෙලා කරන්න පුළුවන් සේවයක් කරයි කියලා. මේ ගොරකාන පොදු සුසාන භූමියේදී මේ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ හෙළය හෙලිකල ගුරු දෙවි කුමරතුංගු මුනිදාස් සූරීන්ගේ සිරුර ආදානයෙන් පසු ලබාගත් අලු තැන්පත් කළ ස්මාරකය තමයි මේ විදිහට අපිට ගොරකාන පොදු සුසාන භූමියේදී දැක ගන්න පුළුවන් වෙන්නේ. මුනිදාස කුමාරතුංග මැතිතුමාගේ අනුස්මරණ මධ්‍යස්ථානයේ මං හිතන්නේ මෙතන කෞතුකාගාරයකුත් තියෙනවා. සියල්ලම දැන් කැලේට වැවිලා තියෙන්නේ, කැලේට ගිහිල්ලා තියෙන්නේ. ඇතුල් වෙන්න බෑ, ගේට්ටු දාලා තියෙන්නේ. නමුත් මේ වටිනා සම්පත රටේ ජනතාව වෙනුවෙන් එතුමාගේ ශ්‍රී නාමය රැක ගැනීම, එතුමා කළ මෙහෙය අගය කරන්න මේ වගේ ආයතන පවත්වන්න ඕන. මේකේ විශාල විදිහට පර්යේෂණ මධ්‍යස්ථානයක් තිබිලා තියෙනවා. මං හිතන්නේ සිරිමා බණ්ඩාරනායක මැතිණිය කාලේ තමයි මේකේ මුල් ආරම්භය හැටියට සඳහන් වෙන්නේ. කොහොම වුණත් අද කැලේට ගිහිල්ලා නොඑක් අපචාර ක්‍රියා සිද්ධ වෙනවා කියලා ගම්වාසීන් කියනවා. අර ඈතින් පේන්නේ ගොඩනැගිල්ල ඒවා ගරා වැටිලා දැන් තියෙන්නේ. ඉතින් වටිනා මධ්‍යස්ථානයක් පානදුරේට වටිනා කෙනෙක්ගේ ශ්‍රී නාමය සිහි වෙන්න ඉදි කරපු මධ්‍යස්ථානයක්. ඉතින් අද වර්තමානයේ එක මේ විදිහට තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. ඉතින් පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු සියලු දෙනාගේ වගකීමක් තමයි මේ මධ්‍යස්ථානය නිවැරදි ආකාරයට නීත්‍යානුකූල ස්වභාවයෙන් මේවා බේරුම් හේරුම් කරගෙන රටටත් රටේ ජනතාවටත් ඉදිරි අනාගත පරම්පරාවටත් වටිනා සේවයක් කරන්න පුළුවන් විදිහට මේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මෙහි තිබිච්ච ගෘහ භාණ්ඩ ගොඩනැගිලි යතුරු ලියන පවා හොරකම් කරගෙන ගිහිල්ලා කියලා තමයි වටපිටාවේ අය සඳහන් කරන්නේ. ඉතින් අඩුම ගානේ මේක ඉස්සලා කැලේට ගිහිල්ලා තියෙන මේ මධ්‍යස්ථානය පිරිසිදු කරලා ජනතාවට කරදරයක් නැති වෙන්න රටට ප්‍රයෝජනයක් වෙන විදිහට වැඩක් කරන්න තමයි අපි යෝජනා කරන්නේ.